වෙහෙසක් දරපු මහන්සි වුණු සහෝදර සහෝදර විශාල ප්‍රමාණයක් වේදිකාවේ ඉන්නවා. ඒ සියලු දෙනාගෙනුත් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි කවුරුත් දන්නවා අද මැතිවරණවල අවසන් ප්‍රචාරක දිනය. හෙට අනිද්දා ප්‍රචාරක වැඩ බෑ. සෙනසුරාදා ඡන්දේ ඉරිදා ප්‍රතිඵල මොකක් වෙයිද? අනිවාර්යෙන් මේක ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනවා. අපි තාම සැලසුම් සහගතව මේ මැතිවරණ ව්‍යාපාරට මුහුණ දුන්නේ. අනෙක් අය විශාල ලෙස විශ්වාස කරා ඒගොල්ලෝ ගාව තියෙන මුදල් බලය ඒගොල්ලෝ ජයග්‍රහණය කරලා දෙයි කියලා. සමහර අය කල්පනා කරා ඒගොල්ලෝ ගාව තියෙන මාධ්‍ය බලය ඒගොල්ලන්ට ජයග්‍රහණය ගෙනත් දෙවි කියලා. රනිල් වික්‍රමසිංහ කල්පනා කරා එයා සතුව තියෙන රාජ්‍ය බලය එයාට ජයග්‍රහණය ගෙනත් දෙවි කියලා. ඒ වගේ මේගොල්ලෝ කල්පනා කරා දීර්ඝ කාලයක් රට පාලනය කරලා ඔවුන් සතුව තිබෙන පෞල් බලය මේ ජයග්‍රහණය ගෙනත් දෙවි කියලා කල්පනා කරා. හැබැයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ඒ පෞල් බලය, ධන බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය මේ සියල්ල පරාජය කරලා මැර බලය සමහර අවස්ථාවල